අයිබෝන් යාළුවනේ ඔන්න අදත් ජොබ් ටිකක් කරන් ආවා channel එකෙන්. අද තියෙන්නේ රජයේ ජොබ් මාර්ග සංවර්ධන අධිකාරිය රැකියා බෑතු ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණ නිලධාරී ඉංජිනේරු සැලසුම්කරු සසානගාර සහකාර වැනි තනතුරු සඳහා රජයේ ජොබ් මේ දවස්වල තියෙනවා. ඕගොල්ලොන්ට පුළුවන් www.rajayejob.com වෙත පිවිසලා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. අදම ඇප්ලයි කරන්න. මෙන්න තවත් ජොබ් එකක්. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු රබර් සංවර්ධන නිලධාරී අයදුම්පත් මෙහිදී ලබාගත හැක. www.rajayejob.com වෙත පිවිසෙන්න. රබර් සංවර්ධන නිලධාරී ජොබ් බලන්න ඔගොල්ලෝ try කරන්න. බලමු තව ජොබ් එකක්. खनिज तेल संस्था संवर्धन अधिकारिයේ රැකියා බෑතු ගණකාධිකාරී ජ්‍යෙෂ්ඨ සම්පාදන නිලධාරී පුද්ගලික සහකාර රියදුරු ඇතුළු තවත් රැකියා ඇත. ඔබට අයදුම් කරන්න පුළුවන් www.rajayejob.com වෙත පිවිසෙන්න. මෙන්න තවත් ජොබ් එකක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු වන සත්ව අඩවි ආරක්ෂක තමයි ගන්නේ. වැටු ප්‍රමාණයක් දාලා තියෙනවා. ඔයාලා වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න ඔයාගේ සුදුසුකම් වලට සරිලන විදිහට මේක තියෙනවද කියලා try කරන්න ඕගොල්ලෝ. තවත් ජොබ් එකක්. ශ්‍රී ලංකා වරාය කළමාකරණය සහ උපදේශන සේවා සමාගමේ රැකියා පුරප්පාඩු කාර්මික නිලධාරීන් දල මාසික වැටුප 1,09,845ක් ගන්න පුළුවන් කියලා තියෙනවා. මේකත් තියෙන්නේ rajayejob.com කියන වෙබ්සයිට් එකේ. අපි තව එකක් බලමු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු කියලා තමයි තියෙන්නේ. මූල්‍ය සහකාරය 3 වෙනි ශ්‍රේණිය සඳහා තමයි අයදුම් කැඳවලා තියෙන්නේ. මේ රජයේ රැකියාවත් ඔයාට පුළුවන් rajayejob.com වෙත පිවිසලා ඇප්ලයි කරන්න. විස්තර බලා ගන්නත් පුළුවන් ඔයාලට. අපි තව එකක් බලමු. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රැකියා ලැබෑර්තු තියෙනවා කියලා තියෙනවා. සත්ව විද්‍යා සහකාර කීට විද්‍යා සහකාර උද්භිද විද්‍යා සහකාර භූ විද්‍යා සහකාර වැනි තනතුරු තියෙනවා කියලා තියෙනවා. ඔයාලට තව වැඩි විස්තර ගන්න පුළුවන් www.rajayejob.com වෙත පිවිසලා. බලමු තවත් ජොබ් එකක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියා ලැබෑර්තු කියලා තමයි තියෙන්නේ. සපෝට් සුපර්වයිසර් තමයි සිස්ටම් සපෝට් සුපර්වයිසර් තමයි තියෙන්නේ. ඔයාලට අයදුම් කරන්න. ඔයා සිස්ටම් පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මේ තනතුර සඳහා ශ්‍රී ලංකා එයාර්ලයින් එක තමයි ගන්නෙ. බලමු ප්‍රවාහන හා මාර්ග අමාත්‍යාංශයේ රැකියා ලැබෑර්තු සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය කාර්යාල සහකාර කියලා තමයි තියෙන්නේ. මේකත් තියෙන්නේ rajayejob.com කියන වෙබ්සයිට් එකේ. තව වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාට වෙබ්සයිට් එක සර්ච් කරලා බැලුවොත්. කාර්යාල සහායක තමයි ගන්නෙ. මේකත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ රැකියා ලැබෑර්තු කියලා තමයි තියෙන්නේ. කළමනාකරණ සහකාර රියදුරු වැනි තනතුරු සඳහා තමයි මේ දවස්වල ගන්නවා කියලා තියෙන්නේ. අයදුම්පත් අරගෙන ඔයාලට පුළුවන් ඒ ගැන විස්තරයක් බලා ගන්න rajayejob.com කියන වෙබ්සයිට් එකට ඇතුල් වෙලා. අපි බලමු ඊළඟට ජොබ් එක මොකක්ද කියලා. ඛනිජ තෙල් ගබඩා පරියන්ත සමාගමේ රැකියා පුරප්පාඩු කියලා තමයි තියෙන්නේ. වැටුපත් දාලා තියෙනවා 1,98,000ක් සිට ඉහළට කියලා තමයි තියෙන්නේ. හොඳ ජොබ් එකක්. ඔයාට සුදුසුකම් තියෙනම් ඔයාට මේකට අයදුම් කරන්න පුළුවන්.
ජොබ් කැටගරි කිහිපයක්ම තියෙනවා බලන් ට්‍රයි කරන්න